කොහමද ඔයාලට මම මේ අද හදලා තියෙන්නේ රසම රස චිකන් කරියක්. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් මම ඔයාලගෙන් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි. ඉතින් අපි මේ ලස්සන පාට තියෙන මේ චිකන් කරිය හදාගන්නේ කොහොමද කියලා බලන්න වීඩියෝ එකට යන්න. මෙතන චිකන් කිලෝ එකක්, ලුණු කුඩු 3-5 කුඩු මේ සැඳි එකමාරක් විතර, කහ කුඩු තේ හැන්දා, මිරිස් කුඩු තේ හැඳි එකමාරක්, ඒ වගේම කරපිංචා ලොකු ලුණු ගෙඩියක් කපලා තියෙනවා, අප ටිකක් අරන් තියෙනවා, ගම්මිරිස්, ඒ වගේම තලාගත්තු ඉඟුරු කෑල්ලක් තියෙනවා, සේර, සුදු ලුණු පොඩි ගොරක කෑලි දෙකක් අරන් තියෙනවා, කුරුඳු පොතු, උළුකාර. ඒ වගේම මම මෙතන එනසාල් ගෙඩි දෙකක් අරන් හොඳට තලාගෙන තියෙනවා. මම මෙතනදී තාච්චියක් ලිපේ කියලා එකට තෙල් එකතු කරගත්තා. තෙල් එක අද එකතු කරගත්තා. ඊට පස්සේ ඉඟුරු, සුදු ලුණු, දැන් මේක ටිකක් සන්වන් පාට වෙනකම් බැදෙන්න අරිනවා. එතකොට තමයි මාස් එකේ හොඳට සුවඳ හිටින්නේ. මේක ටිකක් ටෙම්පරාදු වෙනකොට මම ඒකටම කරපිංචා එකතු කරගත්තා. දැන් මගේ සේර කෑල්ලත් එකතු කරා. දැන් මම මේක ටිකක් හොඳට ටෙම්පරාදු කරගන්නවා. ටිකකින් ලුණු ටිකත් එකතු කරා. කුරුඳු පොත්ත ඒත් එක්කම මම තල්ලාගත්තු වෙන සල්ලට්ටු දෙකත් එකතු කරා. උළුහාල් මම උළුහාල් කලින් බෙදලා තියාගන්නේ හොඳට. ඇත්තටම උළුහාල් කුඩු කරලා එකතු කරා නම් හොඳයි. මම එවනත් මේ බෙදලා නිකම් එකතු කරගන්නවා. කොහොමද මේ උළුහාල් වගේ දේවල් අයින් කරන්න බෑ. අපිට කෑම කනකොට කැවෙනවමයි. ඒක කුඩු කරාද නැද්ද කියලා ප්‍රශ්නයක් නෑ. 3-5 ටික ටෙම්පරාදු වෙන අතරේ මම මස් එකට මේ පහ එකතු කරගන්නවා. මේ මිරිස් කුඩු ටික මම මෙහෙම මස් එකට එකතු කරගන්නේ. ඒත් එක්කම මම ගත්තු කහ කුඩු ටික. ඊට පස්සේ 3-5 කුඩු. දැන් මේ ලුණු එකතු කරන්නේ. ඇත්තටම මේ ලුණු නම් අපේ රස අනුව එකතු කරගන්න ඕනේ. දැන් මේක හොඳට මම මෙහෙම අතින් කලවම් කරගන්නවා. අපි මේ කෑම හදනකොට හොඳට අත් සබන් දාලා සෝදලා පිරිසිදු වෙලා තමයි හදන්නේ. ඒ නිසා මම නම් මේවා අතින් තමයි මිශ්‍ර කරගන්නේ. හොඳට මෙහෙම අතින් ගෑවෙන්න කලවම් කරගන්න ඕනේ. මේක විනාඩි 10ක් විතර වගේ කලින් අනලා තියාගන්න තිබුණා නම් ඒත් හොඳයි. ඇත්තටම මම මෙතනදී නම් කාලේ පහේදී ටෙම්පරාදු එකක් තමයි තියාගන්නේ. මේ බලන්නකෝ දැන් හොඳට මේක මිශ්‍ර වෙලා තියෙන්නේ. ඒත් එක්ක මට මේ ගම්මිරිස් ටික දාන්න ඇත්තටම අමතක වුණා. මම මේක චුට්ටකට පස්සේ තමයි ගම්මිරිස් ටික එකතු කරගත්තේ. මම මේ බ්ලෙන්ඩ් එකක් ආධාරයෙන් නෙමෙයි මේ පහේ වර්ග ඇත්තටම තලාගන්නේ. මට තියෙනවා ගල් මිරිස් ගලක්. මිරිස් ගලක් ඒ කියන්නේ ගල් වලින් අපි හදාගන්නේ. ඒකක් තියෙනවා මම ඒකෙන් තමයි හදාගන්නේ. ඇත්තට මේ ගොඩක් මේ පරණ ගෙවල් වල තියෙනවා. දැන් ඇති මම මේක දැන් මස් එක තෙල් එකට එකතු කරගන්න හදන්නේ. මේ හොඳට ටෙම්පරාදු වෙලා තියෙනවාට පේනවා මේ සන්නන් පාට වෙලා තියෙනවා. දැන් මම මේකට මස් ටික කොහොම එකතු කරගන්නවා.
මෙතන මස් කිලෝ එකක් නේ. ඒ නිසා ටිකක් තියෙනවා. ඒ නිසා ටිකක් වෙලා මම මේක හැම්බෙන්න තියෙනවා. ඉස්සෙල්ලා කලවම් කරගන්නවා. තෙල් වලම. ඇත්තටම මට මේක සුවඳ දැනෙනවා. හොඳ සුවඳක් තියෙනවා. මම තවම මේකට හැම්බෙන්න වතුර එකතු කරගෙන නැහැ. මේ වෙලාවේ මම පොඩි ගොරක කෑලි දෙකක් එකතු කරගත්තා. මේ වෙලාවේ මම වතුර ටිකක් එකතු කරගන්නවා. ගොඩක් දාන්නේ නැහැ. චිකන් වල වතුර උනනවා වගේ දෙයක් වෙනවා. ඒ නිසා මම ගොඩක් දාන්නේ නැහැ වතුර. මස් මාළු උයනකොට අපි වහලා උයන්නේ නැහැ. මෙහෙම හිමීට මද ගින්දරේ තැම්බෙන්න අරිනවා. මම යන්තම් ගින්දර දාලා විනාඩි 10ක් විතර වගේ තියෙන්න අරිනවා. මේ දැන් බුබුලු මතු වෙනවා. අපි තව චුට්ටක් මෙහෙම තියෙන්න ඇරලා බලමු. දැන් මේ විනාඩි 10කට විතර වගේ පස්සේ මම අඩු ගින්දරේ තිබ්බේ. මේ හොඳට වතුර වල දැක්කම වතුර චුට්ටයි දැම්මේ. ඒ වුණාට මේ දැන් වතුර උනලා තෙල් කැඩිලා තියෙනවා. තව විනාඩියක් විතර වගේ තියලා මට මේක පා ගන්න පුළුවන්. ඉතින් මම මේ හැදුවේ චිකන් කරියක්. ඉතින් මාත් එක්ක මගේ වීඩියෝ බලන ඔයාලා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි. අලුත් රෙසිපියක් එක්කලා මම ඔයාලත් එක්ක එකතු වෙනකන් අදට ගිහින් එන්නම්.